අනිත් ඒවා කමකට ගන්න දෙයක් නෑ. මට දැන් උගේ නමක්වත් මතක නෑනේ. ඔය සමහර ඒවා මගදී හම්බෙනවා. ඒ මගදී හම්බෙද්දී උන් මන් දිහා බලන්න එන ආඩම්බරේ. යාළුවෝ සෙට් එකත් එක්ක මං එන ඇටි ඕම කරලා බලන් ඉන්නවා. නොකිය කියන ඔය යන්නෙත් මං ගහපු එකක් තමයි කියලා. ඇත්තමයි පව් කියලා හිතනවා අප්පා. මොකද උදල්නේ කෙල්ලෝක මුකටයි හිතන්නේ උඩ hina වෙනවා කියලා. අපිට ඉතින් ඔක එකපාරට පාරේ කරගෙන යන්නත් නෑනේ. හේකන්ද පුල්ල යන්න හදන්න හරි ලොකු උන්ද. ඔහොම ඉඳලා කවුරු හරි එක කෙල්ලෙක් කියලා ගියා ඔක්කොම චපාවලා. මොකද ඒ කියවිල්ල හැමෝටම කී hina වෙනවනේ. ඉතින් එච්චරයි බං. කොල්ල කියන්නේ මෙහෙමනේ. මොනවද මං කරන්නේ? ඔහොම ලව් කළා හරියන්නේ නෑ. කොහෙට හරි අරන් ඵලයන් බං. අරන් ගිහලා දීපම් බං එල්ල කිරි ආතේ සප. මං නම් අරන් ගිහලා දුන්න මචං නියම සැප. ඒ කියපව ජීවිතේට පිට යන්නේ. එහෙම කිව්වොත් සතියෙන් වෙන කොල්ලෙක් එක්ක. කොහොම කලින් දැනගන්න ක්‍රමයක් නෑනේ. අපේ නිලන්ත එයාත් එක්ක වැඩක් නෑ. කොල්ලෝ කියන්නේ එහෙමයිනේ. හොඳට කෙල්ලොත් එක්ක යාළු වෙලා හොඳ ගුලියක් දාගෙන ඊට පස්සේ උන් හිතන්නේ මාරයි. ඒ වුණාට උන්ගේ මාර පඩනේ තියෙන්නේ. ওই චන්දි වගේ ඉන්නව නේද? ඊට පස්සේ ඉතින් අපි උගේ මෙච්චරයි සයිස් එක වල පස්සේ ඌට ඔක්කොම චකව් දාස්සේ. මොකද ඌ ඇවිල්ලා කියනවා මේ මේ හරි වැඩක් වෙලා තියෙනවා. ඔය මේ කොල්ලෝ ඉන්නවනේ. සමහර ඒවට ෆ්ලයින් අප්සේ. අනිත් ඒවට ලෑන්ඩින් අප්සේ. ඒකෙන් අපි නිකන් පිටින් වැඩක් නේ. හොඳට දඟලලා කරනවා වැඩේ නම් කරනවා. මිනිහා හිතේ මාර ගේමක් දුන්න කියලා. මගෙන් අහනම අමාරුකට ඇටියෝ. කැලණි පාරේ මෙතන පොල්ලෙල්ලා ගියා වගේ. Yeah.